අපි දැන් මේ වෙලාවේ ඉන්නේ ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලයේ රිදියගම ගොවිපලේ. එතකොට මේ ගොවිපල අක්කර 2800ක භූමි භාගයකින් සමන්විත ගොවිපලක්. 2015 වර්ෂයේ කිරිදෙනුන් 2500ක් මෙරටට ආනයනය කිරීමෙන් මෙම ගොවිපල ලීටර් 30000ක් දෛනිකව නිෂ්පාදනය කරන ගොවිපලක් බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. එතකොට මේ ව්‍යාපෘතියට අනුව ඉතා සාර්ථකව ගොවිපල ගමන් කරමින් තියෙනකොට පහුගිය කාලේ මේ ගොවිපල විවිධ කාරණා නිසා බිඳ වැටීමට ලක් වුණා. එතකොට මේ බිඳ වැටීමේ ප්‍රතිඵලයක් විදිහට මේකේ කිරි නිෂ්පාදනය ඉතා පහළ මට්ටමකට පත් වෙලා ගොවිපල විකුණා දමන තත්ත්වයකට පත් වෙලා තියෙන අවස්ථාවක මේ නව ආණ්ඩුව පත්වීමත් සමග මේ ගොවිපල නැවතත් සංවර්ධනය කිරීම ආරම්භ කරනු ලැබුවා. මේ දැන් ඉන්න භූමිය ගත්තාම අක්කර 60ක භූමි කොටසක් මේක පිවෙට් කියන ඉරිගේෂන් සිස්ටම් එකෙන් වතුර ලබා දෙමින් බඩ ඉරුඟු පෝෂක තෘණ වර්ග සෝගම් වගේ දේවල් කල්ටිවේට් කරන්න සකස් කරපු භූමියක්. මේ ව්‍යාපෘතිය 2015 ලංකාවට එනකොට ඒ සමගම ආවා මේ ඉරිගේෂන් සිස්ටම් එක පිවෙට් සිස්ටම් එක ලංකාවේ ප්‍රථම වතාවට ලංකාවට ආවා. මේ පිවෙට් සිස්ටම් එකේදී සිද්ධ වෙන්නේ අක්කර 60ක භූමි ප්‍රමාණයකට පැය 24ක් ඇතුළත මිලිමීටර් 10ක පමණ වර්ෂාවක් වැනි ඇතිවෙන ප්‍රමාණයේ වතුර ප්‍රමාණයක් වර්ෂාවක් ආකාරයෙන් ලබා දෙන එක තමයි මේ පිවෙට් සිස්ටම් එකෙන් කරන්නේ. එතකොට මෙවැනි පිවෙට් 6ක් ඒ කියන්නේ අක්කර 60 ගානේ අක්කර 360ක් ආවරණය වෙන පරිදි මෙවැනි පිවෙට් 6ක් මේ භූමියේ ඉදි කරලා තියෙනවා. ඉතින් පහුගිය කඩාවැටීම් සමයත් සමග මේ පිවෙට් එකක්වත් ෆන්ක්ෂන් වුණේ නැහැ. මේවා භාවිතා කරලා කල්ටිවේට් කරන එක සිද්ධ වුණේ නැහැ. තුන වගා කරන එක බඩේරුඟු වගා කරන එක සිද්ධ වුණේ නැහැ. ඒ නිසා සතුන්ට කෑම නැති වෙලා ගොවිපල කඩාවැටීමට ලක් වුණා. නව ආණ්ඩුව පත්වීමත් සමග දැන් මේ බිම අලුතෙන් පෙරළමින් පස් පෙරළමින් අලුතෙන් වගා කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒතර අපි ඉන්න මේ පිවෙට් අංක 3 කියන කොටස මේකේ බඩේරුඟු අක්කර 60ක් දැමීම සඳහා මේ වෙනකොට සැලසුම් සකස් කරගෙන යනවා. ඒ වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම පිවෙට් දෙකක් ඒ කියන්නේ අක්කර 120ක් මේ වෙනකොට වැඩ කටයුතු සම්පූර්ණයෙන් ඉවර කරලා වගාවන් ආරම්භ කරලා තියෙනවා. ඒකේ අස්වැන්න නෙලීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී තවත් පිවෙට් 3ක් ඒ කියන්නේ අක්කර 180ක භූමි ප්‍රමාණයක් අපි සැලසුම් කරලා තියෙනවා. වැඩ කටයුතු ආරම්භ කරගෙන යනවා වගාවන් ආරම්භ කිරීමට. ඒතර මේ එක පිවෙට් එකක් ගත්තාම මේකෙන් ටොන් 20ක විතර තෘණ අස්වැන්නක් දවස් 70කට 80කට සැරයක් ලැබෙනවා. ඒතර අවුරුද්දකට 4 වතාවක් මේ එක පිවෙට් එකක් යටතේ තෘණ අස්වැන්න ලැබෙනවා. ඒ කියන්නේ ටොන් 80ක විතර වගේ අස්වැන්නක් එක පිවෙට් එකකින් ලැබෙනවා. අපි මේ ගොවිපල ගත්තාම මේකට දෛනිකව කිලෝ 50000ක් කියන්නේ ටොන් 50ක් විතර වගේ තෘණ අවශ්‍යතාවයක් තියෙනවා. මේකේ ඉන්න සත්තු ටිකට කණ්ඩ දීලා ඒ කිරි බවට පත් කරන්න. එතකොට වාර්ෂයකට ගත්තාම ටොන් 20000ක වගේ පෝෂක තෘණ අස්වැන්නක් අවශ්‍ය වෙනවා මේ සතුන්ට කණ්ඩ දෙන්න. ඉතින් මේ එක පිවෙට් එකකින් 4 වතාවක් අවුරුද්දකට කල්ටිවේට් කරලා අපිට ටොන් 1200 ගානේ එක පිවෙට් එකකින් 1200 ගානේ ටොන් 2800ට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා දැන් අපි කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී නැවතත් පරණ යථා තත්ත්වයට පත් කරන්න මේ ගොවිපල අපි හැකි ඉක්මනින් කටයුතු කරගෙන යනවා. ලොකු කිරි නිෂ්පාදනයක් රටට දායක කරන ගොවිපලක් බවට නැවතත් මේ ආණ්ඩුව යටතේ මේ ගොවිපල පත්වීමට අපි බලාපොරොත්තු වෙනවා.